කරුණානිදාන සියලුම බුදුරජාණන් වහන්සේලාටම নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ජීවිතය තුළින්ම උතුම් පිරිනිවනට පත්වන ආකාරයට ජීවිතය සකස් කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව නිවැරදිව දේශනා කළා තියෙනවා. එතකොට පින්වතුනි, මේ යුගයේ විශාල වශයෙන් ධර්මයේ ස්වરૂපයෙන් අධර්මයේ ප්‍රචාරය වෙනවා. නිවන් මගවත් නොදන්නා පිරිස රහතන් වහන්සේලා විදියට පෙනී ඉන්නවා. නැත්නම් කාන්තාවෝ හරි ඒ විදියට ඒවටම ඒ බොරුවටම රැවටෙන්න වංචනික පිරිසකුත් ඉන්නවා. ඒ නිසා පින්වතුනි, මේ බුද්ධ ශාසනය නිවරදිව තේරුම් ගත යුතු. නිවන කියන්නේ මොකක්ද කියලා නිවරදිව තේරුම් ගත යුතු. බුදු සසුන කියන්නේ කුමක්ද කියලා නිවරදිව තේරුම් ගත යුතුයි. පින්වතුනි, ගොඩාක් පිරිසට මේ නිවන හසු වෙන්නේ නැත්තේ ඒ අයගේ චිත්තසංතානය පිරිසිදු නොවීම නිසාම තමයි. භාග්‍යවතුන් වහන්සේ ඊටාම නිවරදිව පුහුදුන් කෙනෙකුට පවා සීල සමාධි ප්‍රඥාව දියුණු කර ගන්න ආකාරය දේශනා කළා තියෙද්දි ඒ මිනිස්සු විවිධාකාර ගුරුවරු පස්සේ ගිහිල්ලා ඊට පස්සේ නිවන් මඟ වහ ගන්නවා. සමහර අයට බුදුරජාණන් වහන්සේටත් වඩා ශ්‍රේෂ්ඨයි ඒ අය. එහෙම වෙනවා කියන්නෙම එතන යන්නේ වරදක් කියන එක. මොකද පැහැදිය යුත්තේ බුදුරජාණන් වහන්සේට සද්ධායති තථාගතස්ස බෝධි. එතකොට අපි පහදිනවා නම් පහදින තැන තමයි පළවෙනිටම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ නික්ලේශී ගුණයට අපි පහදින්නේ, මේ සිත පහදින්නේ මේ කෙලෙස් වල තියෙන පීඩාව තේරුම් ගත්තොත් විතරයි. මේ ඇස කන නාය දිවකය පිනවන එක සතුටක් විදියට දකින අයට පින්වතුනි, නිවන කියන එකේ වැටහීමක් නැහැ. ඉතින් ඒ අය බෝඩ් එකට නිවන් සැප ලැබේවා කියලා දැම්මට මරණින් මත්තේ එහෙම එකකුත් නැහැ. ඉතින් ඒ නිසා එහෙම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් අය මෙන්න මේ කාරණා නිසා බුදු සසුනෙන් බැහැර වෙනවා. ඒ නිසා ඒ අයට විතරක් නෙමෙයි පින්වතුනි මේකේ විනාශය, ධර්මයෙන් බැහැර වෙන්න මේ මුළු ලෝකෙම විනාශ මුඛයට ඇදිලා යනවා. ධර්මය සහ අධර්මය වෙන් කරගෙන ජීවිතය ඇතුළට ධර්මය ගලප ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මය පවා විමුක්තිය පිණිසයි යොදාගත යුත්තේ. සමහරු තමාගේ දෙයක් කරගන්නවා ඒක පවා. ඊට පස්සේ වාද කරනවා, විවාද කරනවා. පින්වතුනි, ධර්මයේ ගැඹුර කරා යනවා කියන්නේ ඒ ධර්මය තුළ යථාර්ථය අවබෝධ වීම, යථාභූත ඥානය ඇතිවීමමයි. ඒ කියන්නේ ගැඹුරක් කියලා කියන්නේ දැන් අපි මතු පිටින් දකින දේ නෙවෙයි සත්‍ය. ඒක තමයි යථාර්ථය කියන එක වෙන්නේ. ඒක බැලූ බැලමට මේ මස් ඇසින් පේන දෙයක්වත් නෙවෙයි. කනට, ඇහෙට, නහයට, දිවට, කයට, හිතට දැනෙන දෙයක්වත් නෙවෙයි. එතකොට පින්වතුනි, ඒක අවබෝධ කරගත යුත්තක්. ඒ කියන්නේ මේ ආයතන 6 තුලින් ගවේෂණය කළා හොයාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ආයතන වලින් නිදහස් වීම නිසා ලැබෙන දෙයක් තමයි නිවන කියන්නේ. ඉතින් මේ නිදහස් වීමට ඒ නිදහස් වෙන්නේ මොකෙන්ද කියලා අපි දැනගන්න ඕනේ. අපි නිදහස් වෙන්නේ දුකෙන්. සහ දුකට ආйти දේවල් වලින්. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ශ්‍රී හස්තයේ තියෙන දෙයක් ලෙස පෙන්නනවා මෙන්න මේක තමයි දුක කියලා. දුකට ආйти දේවල් මෙන්න මේවයි කියලා. මේ දුකට හේතුව මේ වගේ දුක ඇති වෙන්නේ මේවා දුකක් වෙන්නේ. දුකට හේතුව තණ්හාව. මේවා දුකක් වෙන්නේ අනිත්‍ය නිසා. යදනිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍යද අන්න එතන දුක තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ අනිත්‍ය මොකද්ද? ලෝකයේ කියන සියල්ලම මේ මනසෙන් මැවිච්ච දේවල්. මනෝමය ව්‍යුහයන්. මේ මනෝමය ව්‍යුහයන් ඔස්සේ තමයි මේ තණ්හාව පවතින්නේ. නැත්නම් නොපවතිය යුතු තැන් ගැනමයි මනසේ තණ්හාව තියෙන්නේ. මොනවද ඒ තණ්හාව නොපවතිය යුතු තැන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඇස, කන, නහය, දිව, කය, හිත. මේ තණ්හාවෙන් නිදහස් වුණාම පින්වතුනි, ඒ කෙනා දුකෙන් නිදහස් වෙන කෙනෙක් වෙනවා. නිවන් සාක්ෂාත් කරපු කෙනෙක් වෙනවා.
එහෙම නැතුව මේ බරපතල වචන අරගෙන වාක්‍ය හාට මෙහාට දැම්ම කියලා ඒ කිනාට ගැඹුරු අවබෝධයක් ලැබුණා කියලා කියන්න බෑ. එහෙම වෙලක් නැහැ. වචන වලින් නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. ඒක අවබෝධයෙන් සිද්ධ වෙන්නේ. ඒක තණ්හා රහිත තුලින් නිදහස් වීම තුලින් විමුක්තිය සාක්ෂාත් වීමෙන්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා නිවරදිව නිවන් මඟ ගමන් කරන්න ඔබට ඒ දර්ශනයෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහාණය වෙලා ඒ වගේම භාවනාවෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රව භාවනාවෙන් ප්‍රහාණය වෙලා එතකොට පාවිච්චියේදී නුවණින් විමසලා ඒ ප්‍රහාණය වෙන්න තියෙන ආශ්‍රව විතර ආවස් ඔබ අහලා තියෙන සබ්බාශ්‍රව සූත්‍රය තුල අර මේ විදියට සියලු ආශ්‍රව සේවීම ආසවක්ඛ්‍ය වීම. එතකොට ඔබ ආශ්‍රව කියන්නේ මොනවද කියලා තේරුම් ගත්තොත් ඒ ආශ්‍රව නිසායි මේ ඔබට යථාර්ථයේ වැහිලා තියෙන අර හිත පිරිසිදු නැත්තේ හිත අපිරිසිදු හිත කිලිටි. ඒ සියලුම ආශ්‍රව වලින් නිදහස් වීම ආසවක්ඛ්‍ය ඥාණය ලැබීම. ඒක තමා තුළින්ම අත්දකින්න දෙයක්. ඒක ලෝකෙට ප්‍රදර්ශනය කර යන්නත් බෑ. අනික අර කියන්නත් වගේ නිවන කියන එක කියෝ මම නිවන් දැක්කා කියලා කියනවනම් එතන මම ඉන්නවනේ තාම. සා මමත්වයෙන් හිස් බව අවබෝධ වීමයි විය යුත්තේ. සිළු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අප්‍රමාදීව අවබෝධ වේවා.